හොඳයි ඇත්තටම අද වීඩියෝ එකක් කරන් ආවා. ඇත්තටම තම්බෙල්ලේ දැක්ක වගේ අපේ රටේ වාහන නෙවෙයි. අපේ රටේ වාහන ඉවත දාන්නේ නැහැ. හැබැයි අපේ රටේ දක්ෂ කාර්මික මහතුන් නැවත නැවත අලුත් වැඩියාවන් කරලා අපි පාරේ දුවන පුළුවන් තත්ත්ව අපි හදලා දෙනවනේ. හැබැයි විදේශ රටවල කියන්නේ දියුණු රටවල එහෙම නැහැ. මොකද පොඩි දෙයකටත් ඒගොල්ලෝ වාහන අයින් කරනවා. අයින් කරලා අලුත් වාහන වලට යනවා. පරණ වාහන ප්‍රතිචක්‍රීකරණය කරනවා. හැබැයි ඒ වගේ මම දුබායි රටේ ඉද්දි මට ඒ වගේ පරණ ඩයිහට්සු කාර්යයක් හම්බ වුණා. ඒක ඇත්තටම වෙත දාලා තිබුණේ. මොකද ප්‍රශ්නේ තිබුණේ වාහනේ හොඳයි. හැබැයි දොර හතරේ ප්‍රශ්නයක් තමයි තිබුණේ. මොකද මට අදාළ කොටස ඒකනේ. අවුට් හැන්ඩල් හතර ඒකේ කැඩලා දොර හැන්ඩල් හතර තිබුණේම නැහැ. ඉතින් මැනුෆැක්චරර් එක ගොඩක් පරණ නිසා ස්පෙයා පාර්ට්ස් හොයාගන්න බැරි වුණා අපිට. මම කරේ දැනට පවතින Toyota Aqua කියන මෝටර රථේ අවුට් හැන්ඩල් හතර ඒකට යොදලා බොඩි මොඩිෆිකේෂන් එකක් කරා. ඇත්තටම ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. වාහනයේ කිසිම අවලස්සනයක් නොවෙන්න මම වැඩේ කරලා දීලා ලංකාවට නැවත ආවා. ඔයගොල්ලෝ වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඔව් ඉතින් ඇත්තටම මට වාහනේ ලැබෙනකොට මෙන්න මේ ආකාරයෙන් තමයි තිබුණේ. මොකද හැන්ඩල් හතරට විශාල ලෙස හානි වෙලා තිබ්බා. හැන්ඩල් හතරම වාහනේ තිබුණේ නැහැ. පොඩි පොඩි කොටස් පමණයි ඉතුරු වෙලා තිබුණේ. සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබුණා. ඉතින් ඇත්තටම මේ රටේ මේ වාහනේ මේ නිසා තමයි වාහනේ පාවිච්චි නොගෙන තිබුණේ. වසර ගණනාවක් එකතන තිබුණ වාහනේ පාවිච්චි නොගෙන. ඉතින් මොකද දොර හතර ආදින වාහන බැරුව පාවිච්චි කරන්න බැරි නිසා ඉතින් මේ එක හැන්ඩලයක් පමණක් කැඩලා ඉවත් වෙච්ච ඉතුරු වෙලා තිබ්බ. මේක මම සාම්පල්යක් විදිහට තියාගත්තා. මේ තියෙන්නේ මම තෝරගත්ත Aqua motor රථයේ අවුට් හැන්ඩල් එක. ඉතින් ඔයගොල්ලෝ බැලුවම පේනවා ඇති 100ට එකක්වත් මේ පරණ හැන්ඩලෙයි මේකයි සමානත්වයක් නැහැ. කිසිම සමානකමක් නැහැ පරණ හැන්ඩලේ අලුත් හැන්ඩලේ අතර. සම්පූර්ණ දෙවිදියක්. ඉතින් ඒ සමානකමක් නැති එක මම ලොකු ප්‍රශ්නයක් කරගන්න නැතුව මම වාහනේ දොරේ බඳට කිසිම හානියක් නොවෙන්න ලොකු වෙනසක් කරන්නේ නැතුව ඇත්තටම තෝරගත්ත Aqua motor රථයේ හැන්ඩල් හතරේ මොඩිෆිකේෂන් එකක් කරලා වාහනේ බඳට හානියක් නොවෙන්න මම වැඩේ ලස්සනට ෆිට කරලා දුන්නා. ඔයගොල්ලෝ වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඉතින් ඔයගොල්ලන්ට යම් අවබෝධයක් යයි අලුතෙන් දෙයක් අපි හිතුවොත් වැඩ කොච්චර ලස්සන කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ නිසා මේ වාහනේ ඇත්තම පැත්තකට දාලා තිබුණේ. වසර ගණනාවකට පස්සේ මම නැවත මේ වාහනයට පණ දුන්නා. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න.
ඔයගොල්ලෝ ඉතින් වීඩියෝ එක සම්පූර්ණ බලන්නේ නැති. ඇත්තටම මම මේ වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපිට දෙයක් හිතුවොත් අපිට අලුත් විදිහට හිතුවොත් හොඳ දෙයක් අපිට කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට යම් අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බලපුව ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.